දනහිස් වේදනාව, සන්ධිපත රුදාව එහෙමත් නැත්නම් ශරීරයේ අධික විඩාව කියන්නේ අද කාලේ තරුණ මහලු ભેදයකින් තොරව බොහෝ දෙනෙක් පීඩා විඳින සෞඛ්‍ය ගැටලුවක්. දිගින් දිගටම වේදනානාශක පෙතිවලටම හුරු නොවි ඔබේම කුස්සියේ තියෙන ස්වභාවික අමුද්‍රව්‍යයකින් මේ වේදනාවට සහවොලින්ම තිත තියන්න පුළුවන් කියලා ඔබ දැන් සිටියද? ස්වභාව ධර්මයෙන් අපිට ලැබුණු බණ්ඩක්කා කරලක් පාවිච්චි කරලා ඔබේ දනහිස් වලට නැවතත් අවශ්‍ය කරන ස්වභාවික ලිහිසි ගතිය සහ කාටිලේජ පෝෂණය ලබා දෙන සුවිශේෂී සත්කාර කිහිපයක් අද අපි මේ වීඩියෝවෙන් අරගෙන එනවා. බණ්ඩක්කා කියන්නේ හන්දි වලට විතරක් නෙමෙයි මුළු ශරීරයටම ගුණ දෙන ඔසුවක්. මෙහි අඩංගු සුවිශේෂී සෙවල ගතිය හෙවත් මියුසිලේජ් මගින් සන්ධි අතර නම්‍යශීලී බව ඇති කරනවා වගේම කාටිලේජ පෝෂණය කරනවා. ඊට අමතරව බණ්ඩක්කාවල ඇති ඉහළ තන්තු සහ ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා රුධිරයේ සීනි මට්ටම ක්‍රමවත්ව පාලනය කරනවා, ශරීරයේ අහිතකර කොලෙස්ටරෝල් මට්ටම අඩු කරනවා, මානසික ආතතිය සහ ગેස්ට්‍රික් වැනි රෝගී තත්ත්වයන් සමනය කරනවා. මේ නිසා දිනපතා බණ්ඩක්කා ආහාරයට ගැනීම හෝ මෙහි ජලය පානය කිරීම නිරෝගී ජීවිතයකට ඉතා වැදගත්. දැන් අපි බලමු මේ සන්ධි වේදනාව සහ සීනි මට්ටම පාලනය කරන බණ්ඩක්කා සත්කාරයන් නිවැරදිව සකස් කරගන්නේ කොහොමද කියලා. නැවුම් බණ්ඩක්කා කරල් දෙකක්ගෙන එහි දෙකෙලවර කපා ඉවත් කරන්න. එය මෙදින් පලා හෝ කුඩා පෙතිවලට කපා වතුර වීදුරුවකට දමා රැයක් පුරා වසා තබන්න. පසුදා උදෑසන හිස්බඩ එම ජලය පමණක් පානය කරන්න. සති දෙකක් අකණ්ඩව මේ සත්කාරයන් උත්සාහ කර බලන්න. ඔබේ ශරීරයට ලැබෙන සැහැල්ලුව ඔබව පුදුම කරවාවි. පඩිපෙලක් නගිනකොට, ඇවිදිනකොට ඔබට දැනෙන ඒ වෙනස අත්විඳින්න. මේ වටිනා සෞඛ්‍ය රහස සන්ධි වේදනාවෙන් පීඩා විඳින ඔබේ ආදරණීයයන් අතරේ ෂෙයා කරන්න අමතක කරන්න එපා. තවත් මෙවැනි වටිනා වීඩියෝවකින් නැවත හමු වෙමු. ඔබට නිරෝගී සුව!